මුතු ටීවී සයිබර් අවකාශයේ දිගහැරෙන ගමේ වගතුක කතා කරන ඔබේ නාලිකාව. පහේ කල්ලිය ගමක වරුණ සමගින් ඔබේ ආලින්දට මුතු කැටසේ වැහි වැටෙනවා ඉපනලි බිම තෙමෙන්න මුතු සොයා අපි එනවා ගමින් ගමට. දෝරයෙන් හෙන්වත් කුණු හදවත පුබුදවන්න. සයිබර් අවකාශයේ දිගහැරෙන ගමින් ගමට මුතු සොයා යන මුතු ටීවී තුලින් ඔබට ගෙනෙන ගම පීතියට පත් කළ පහේ කල්ලිය ටෙලිපොඩ්කාස්ට් පළමු දිගහැරීම සඳහා පූර්ණානුග්‍රහය බදුරලේ පුලක්කය බෝගාසන රත්නපුරපාර බදුරලේ මුළුතැන්ගේ සිට ආලින්දේ දක්වා ඔබට අවශ්‍ය සියලුම පාරිභෝගික භාණ්ඩ එකම වහලක් යටින් එන්නේ අනුගමනය. පොසු ඉදල් පාපිසි සියලුම මුසික් කාර්මික පාරිභෝගික භාණ්ඩ සඳහා මුළුතැන්ගේ අවශ්‍යතා මෙටිවලම් එවගේ පිඟම් ඕප හැඳි මල් පෝච්චි ඉන්දියාපු වට්ටි ඉන්දියාපු වංගෙඩි ගැරුම් වට්ටි බුලත් පුවක් සියලුම දේවල් එකම වහලක් ඇති. කුෂිකාර්මික සියලුම භාණ්ඩ සඳහා කැටි මන්න පිහිය අලවියෙන් පසු විශිෂ්ට සේවාව ලබා දෙන ආයතනයක් තමයි බදුරලේ පුලක්කය. පිරිසිදු කිතුල් පැන් පිරිසිදු කිතුල් කපුරු ඒ වගේම කිතුල් පිටි පාරිභෝගික භාණ්ඩ තොග සහ සින්දරට ලබා දෙන බදුරලේ එකම වෙනස බදුරලේ පුලක්කය බෝගාසන රත්නපුරපාර බදුරලේ. පහේ කල්ලිය ගම බීතියට පත් කළ කප්පම් කල්ලියේ කතාව. දෙන්න. හරි හරි. ඔව්. යා අලුතෙන් කැල්ලක් බෑලා. සරල් නගා මවෙත දුන්නාදරේ කොහොමද නයන මේ දවස්වල බිස්නස් එහෙම? මට එන්න පොඩ්ඩක් පරස් කරන්න. මදහස පා එන්න සුර දූතියේ රචනයි ඔයා මාගේ පෙම් විජිත යාය මොකද අවුල අට්ටියම මේ වැඩ කරනවා ඉවරයි උදෑසනක් වේවා. උදේ වාඩි වුණා නම්. හලෝ ලස්සන කඩේ ඈ. නෝනා වගේමයි ඈ.
කොහොමද බිස්නස්? හොඳයි. මොකද සද්ද? හරි. අපි ආපු කාරණේ කියන්නම්කෝ මැඩම්. ඔය ලස්සන අතින් අපිට දෙන්නව 3650. ඔයාටයි මං සල්ලි දෙන්නේ. කුඩුමල්ලේ. කියන්න මේ අපේ සීන් එක කියන්න. නෑ නංගි. අපි ගැන කිව්වා නම් මැඩම්ට. අයියෝ මැඩම්. අපිට 5000ක් නෙවෙයි උනේ. අපිට දෙන්න 3650. නිරම් මැඩම් බොහොම ස්තුතියි. අපි ආය කරදර ගන්න නැහැ මැඩම් මේ බිස්නස් කරගෙන යන්න. ලස්සනට වැඩේ. අපි සපෝට් එකක් දෙන්න. ඒ කියනවා ගිහින් එන්න. අයිබෝන් කිව්වා. අයිබෝන් නංගි. කිව්වා මැඩම්. අල්ලේ වෙන්නත් බඩු වැඩේ කරන් එන්න. අපි එනන් ගියා. ඉරමල්ලේ. අරමල්ලේ කොහෙද මේ? අයියෝ විතර දෙන අයියා කාටද දුන්නේ නැහැ. ඔබ පංගුවට දුන්න ගම. මොකද්ද වෙන්න ඕනේ? ඔන්න කට්ටියට කැමති දෙන්න තමයි විතර දෙන මේ වෙලාවේ උදව්ව. හරි මල්ලි. වැඩේ කරන කියලා හිතා ගන්නකො. දැන් කොහෙද යන්නේ? පංකයට යන්නේ. හරි මල්ලිගේ වැඩේ කරන් එන්න. රයිට් මල්ලි. ගමන් මල්ලි අපි ඉන්නවද? අපිට කෝල් එකක් දෙමු නේද? කෝල් එකක් දෙමු දෙන්න අයියා. හෙලෝ. ගුණේ. වරෙන් මචං වරෙන් මේ දැන් අද බඩු ගේන්න එපා. අර සමල්ලේ තාත්තා නැති වෙලා බා. අපි ඕ ටික මේ නානයි කඩෙන් බඩු ටික කරන් දෙමු. ඕක දීලා නානට අපි එදාගත්තු සල්ලි දීලා. හරි මචං හරි. ඉක්මනට එන්න හරි. තිබ්බා. අපි නානට ඒ සල්ලි දීලා අර බඩු ටික අරන් දෙන්න. හරි සිද්ධ නෑ අයියා. පුරවලියා පලක් උනුන් පරයායක් ගෙකුවත් කැමති නෑ ජීවිතේ නැති සමාමත අමෙලාටල අල්ලලකෝ ඉතින් උපයින්නේ නේද ජීවිතේ නැති හොඳ මූෂලා තමන්ට බම් මේ උදේ පාන්දර හොඳ මූෂලා බිස්නෂයක් උනේත් නෑ අප්පා සීසි නේද? හරි යන්නේ බලමු. අයිබන් නාරමෝලාරි. මොනේනේ? සර්ද මොකද මේ පාන්දර මේ මුදලාලි වාගෙන් එදාගත්තු අපි සල්ලි බලන්න ගන්න බා. මොකද ලඩක්ද?
නෑ සිරිසේට මල්ලි. ඒ මම නැතිනේ. හරි සිරිසේට මල්ලි. thank you. හරි. මොකද මේ පාන්දර? අපිට බන්ටයක් ගන්න ඕනේ. බඩු ටිකා. ඔව් මුදලාලි. අර සමන් කොල්ල වගේ තාත්තා නැති වෙලානේ. සමන් කොළුවා. ඌ අර සමන් කොල්වා. කවුද අපේ? සමන. අපිට මුදලාලි බන්ටයක් ගන්න ඕනේ. ගියා ගන්න බිල. අපි ලබන සතියේ දෙන්න. ලබන සතියේ මුදලා හම්බ වෙනව නේද? මෙයා මුදලාලි හම්බෙනවා. අවද්ද මුදලාලි දීලා නැත්තේ අපි. හරි සිරිසේට මල්ලි. කියන්නකො බලන්න. දාන මුදලාලි හාල්ද කියා. තව දාන්න ලුණු කෑල්ලක්. ලුණු කෑල්ල. දාන මුදලාලි ලුණු මොන ලුණුද කියන්නකො? ලොකු ලුණු පිටියට. ලොකු ලුණු නිකි. නිකන් ගන්න නෑ මල්ලි මේ වෙලාවේ ලුණු කිලෝ 10ක් විතර දාන්න පුතේ දාන්න පුතේ. 10ක් විතර දෙන්න. හරි මම මේ බඩු ගේන්නේ මොනම ගිහිල්ලා තියෙන්නේ යාම ඒක ටික ගමු දෙන්න. වෙන මොනවද වජා? පරිප්පු දාන්න පරිප්පු කිලෝ 10ක් දාන්න. පරිප්පු 10ක්. මිරිස් කුඩු ඕන අපිට දිස්නා තමයි මේ අපි මේ කඩේට ගේන්නේ දිස්නා තමයි මම හොඳ මිරිස් කුඩු සෑරනසා. බයෙන් දෙපා මේ මිරිස් කුඩු කොච්චරක්ද මත්යා? දාන්න මිරිස් කුඩු මුදලාලි මල ගෙදර කොච්චරක් ඕනද? මිරිස් කුඩු කිලෝ එකක් තිබුණාම ඇති. දාන්න කිලෝ එකක්. කොල්ලාට දෙවන්න. දාන්න මුදලාලි බිස්කට් පැට්ටක්. පෙට්ටිය. සිරියයියා කොල්ලාට වැට ඉදි බලන්න. පැදුරක් කට්ටයක්ද? පැදුර කට්ට නම් නෑ කොළුව මෙහෙ. මුදලාලි දාන්න කාඩ් පැක් දෙකක්. මිරිස් කුඩු කිලෝ එකයි බිස්කට් නේ. බිස්කට්. ලොකු එකද පොඩි එකද? ලොකු එකක් දාන්න මුදලාලි ලොකු එකක්. හරි. අයියෝ සිරියයියා මතක නැතුණානේ. ලුණු දාන්න එපේ. දාන්න මුදලාලි ලුණු කුඩු. ලුණු කැටද ලුණු කුඩු දාන්න මුදලාලි. කුඩු ලුණු කුඩු. දාන්න මුදලාලි සීනි කිලෝ 10ක්. සීනි ඔක්කොම සීනි කිලෝ 10ක් ගන්න තියෙනවද? 10ක් නෑ. මුදලාලි බඩු. සරි මම බඩු ගේන්න කොළඹ යනවා අකුවානේ. මම දැනට සීනි කිලෝ 5ක් විතර දෙන්නම්. ඉතුරු බඩු ටික මම මේ එවන්න සීනි ටික. බයෙන් දෙපා සිරිසේන මලයා. හරි සීනි වෙන මොකුත් නෑ නේද? වෙන මොකුත් ඕනේ නෑ නේද? තා මොනවද ඕනේ? අපි ওই ටික ගෙනියමුනේ. බලන්න මල්ලි වාහනයක් එනවද කියලා. මේ ඔක්කොම මෙන්න මේ බඩු ටික එනම් මේ සිරිසේන මලයාලට දාලා ඉක්මන් කරලා දාලා දෙන්නකෝ ඉතික මතකයි නේද? දීලා තියෙනවනේ. හරි. Wah, cari sama aja tika. Oh tika ganda tuh. Ada loh ya. Alu ganda tuh. Mari kita sama tika gini ya. Aray, ini Indian. Ito Indian. Hot pack ke kapdala ini itu tin. Sorry.
මිල කීයද? ශීර්ෂයට මාලයා මේමයි මම බොහොම අඩුවට සමාදන් වෙනවා 27500. ඕකේ. හරි මුදලාලි. ලබන හතිය කොහොම හරි ඕක දෙන්න. හරි ඔව්. ජය වේවා ජය වේවා. හරි හරි. කොහොමද? ගිහින් එන්න. හරි. ශීර්ෂයට ඔබ තුන්දෙනෙක් බබා ටික. උනේ. පොලියත් එක්ක ගිහිල්ලා බට්ටු එක බලන්න. දෙන්නත් එක්ක. දුරිමල්ලි. ඔබ ගල් කැටියේන වත්තර ගිහිල්ලා පොල් ටිකක් කරා. පොල් ගෙඩි 25 කරේ සිරයි. කවුරු හරි ආවොත් කියලා මං කිව්වා කියලා. සයිබ අවකාශයේ දිගහැරෙන ගමින් ගමට මුතු සොයා යන මුතු ටීවී තුලින් ඔබට ගෙනෙන ගම පීතියට පත් කළ පහේ කල්ලිය ටෙලිවොල්ටාප්සේ පළමු දිගහැරීම සඳහා පූර්ණ අනුග්‍රහය බදුරලේ පුලක්කඩ බෝගාසන රත්නපුර පාර බදුරලේ මුළු තැන්ගේ සිට ආලින්දේ දක්වා ඔබට අවශ්‍ය සියලුම පාරිභෝගික භාණ්ඩ එකම වහලක් යටින් එන්නේ අනුගමනය. සියලුම මුසික් කාර්මික පාරිභෝගික භාණ්ඩ සඳහා මුළු තැන්ගේ අවශ්‍යතා මැටි වලම් ඒ වගේ පිඟම් කෝප්ප හැඳි මල් පෝච්චි ඉන්දියාපු වට්ටි ඉන්දියාපු වංගෙඩි ගැරුම් වට්ටි උලක් පුවක් සියලුම දේවල් එකම වහලක් ඇති කුෂිකාර්මික සියලුම භාණ්ඩ සඳහා කැටි මන්න පිහිය අලවියෙන් පසු විශිෂ්ට සේවාව ලබා දෙන ආයතනයක් තමයි බදුරලිය පුලක්කඩ. පිරිසිදු කිතුල් පැන්, පිරිසිදු කිතුල් හකුරු, ඒ වගේම කිතුල් පිටි, පාරිභෝගික භාණ්ඩ, තොග සහ සිල්වලට ලබා දෙන බදුරලිය. එකම වෙනස ඇත. බදුරලිය පුලක්කඩ. බෝගාසන රත්නපුර පාර බදුරලිය. උනේ. පොලියත් එක්ක ගිහිල්ලා බට්ටු එක බලන්න. දෙන්නත් එක්ක. දුරිමල්ලි. ඔබ ගල් කැටියේන වත්තර ගිහිල්ලා පොල් ටිකක් කරා. පොල් ගෙඩි 25 කරේ සිරයි. කවුරු හරි ආවොත් කියලා මං කිව්වා කියලා.